Hello friends, welcome back. ඉතින් guys මේ වීඩියෝ එක guys මම මේ කතා කරන මම මේ ගේම් එක ගහන ගමන් මේ කතා කරන්නේ guys මම එඩිට් කරන ගමන් කතා කරන්නේ. ඒකද ඉතින් මේ වීඩියෝ එකේ කරන දේවල් වලට මම කතා කරන ඒවා ගොඩක් සමාන වෙන්න මේ සමාන නැති වෙයි. ගණන් ගන්න එපා. ඉතින් කොහොම හරි guys මේ තියෙන්නේ මගේ අලුත් survivor guide එක. ඉතින් guys අද මේ වීඩියෝ එක තමයි මේ පළවෙනි එපිසෝඩ් එක. හරි ඉතින් guys දැන් මම එඩිට් කරන ගමන් කතා කරන්නේ මට මුකුත් කියන්න බෑ දැන් මං ගේම් එකේ කරන දේවල් මේ වෙනකන් ඉන්න ඕනද මේ ගහක් කපාගමු එහෙම කියන්නේ ඉන්න guys ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරලා නැත්නම් like කරන්න ගොන් විදියට කියනවා මාත් ඉතින් මෝඩෙක් වගේ එහෙම කරලා ඉතින් මට support දෙන්න හරි guys අපි crafting table එකක් හදාගමු stick උත් හදාගමු හදාගනින් බං ඉන්නට මම එපා වෙනවා හරි අපි දැන් පික් එකක් හදාගමු සමහර YouTubers ඉන්නවා guys ඒ කියන්නේ guys ඒගොල්ලෝ guys මේ wooden tools හැම එකක්ම වගේ හදා ගන්නවා ඒ කියන්නේ දැන් wooden tools හැමම කියන්නේ දැන් wooden pickaxe එක wooden axe එක wooden shovel එකේ wooden සමහරවිට wooden hoe එක පවා හදා ගන්නවා ඒකල ඉතින් ඒකල මේ විනාඩි තප්පරයක් යන විනාඩි 1-3ක් යන කලින් ආයෙ stone tools එක අප්ඩේට් කරනවා එහෙම දෙයක් ඕනේ නැහනේ stone ටිකක් අරගෙන කෙලින්ම මේ දැන් wooden pickaxe එකක් හදාගෙන stone tools වලට අප්ඩේට් කරලා නම් ඉවරයිනේ ඉතින් guys මේ මං YouTubers ලා හොඳ නෑ එහෙම මුකුත් කියන්නේ නෑ බලෙන් තොපේලා ගන්න එපානේ කවුරුත් එහෙම මේ මම YouTubers ලා හොඳ නෑ මේ උන් මෝඩයි මම සුපිරි එහෙම මේ කියනව නෙවෙයි මේ එහෙමයි ඉන්නවා ඉතින් එහෙම මොකටද බොරුවට කරන්නේ නේ තමන්ගේ වුඩුත් අපරාධ කාලයත් අපරාධ මොකටද ඉතින් guys මෙතන උඩට මම පට්ටම ගත්තක් ඒවා හරි ගියා හරි අපි stone tools වලට අප්ඩේට් වෙමු පොඩ්ඩක් ඉන්න මල්ලි what the fuck අපි ඉන්නට මේ ඉන්වෙන්ටරි හදාගමු අපිට ෆර්නන්ස් එකකුත් තිබ්බනම් හොඳයි මොකද අපිට ෆර්නන්ස් එක හදන්න හදමුනේ ෆර්නන්ස් එක නැත්තම් මට ඔය කොබල්ස්ටෝන් ටික යූස් වෙනවා කියන්න දෙනවා guys අද වීඩියෝ එකේ මේන් ගෝල් එක තමයි කොහොම හරි මේ විලේජ් එකක් හොයාගන්න එකයි ස්ටාර්ටර් බේස් එකක් හදන එක. කියන්නේ ලොකුවට එහෙම ලොකු බේස් එකක් නෙවෙයි නිකන් ඩර්ට් ගහලා සාමාන්‍ය බේස් එකක් හදාගන්න එක. හරි අපි යමු දකුණු දිශාව බලා. කොයිද? දකුණු දිශාව බලා යන් අපි. පොඩක් ඉන්න. දකුණු දිශාව වෙන්නේ කොහොමද? ඊට අතන බහින්නේ අර පැත්තට කියලා බටහිරනේ. ඒකෙන් දකුණු දිශාව කියන්නේ මෙහෙ. හැබැයි මං කැමති උතුරට යන්න. නෑ උතුරට නෙමෙයි යන්නේ ප්‍රශ්න ආයෙත් කමන්නේ. අනේ මගුලක් ගණන් ගෙල්ල හදන්න බෑ මං අපි යමු ඉම්මන්ට. ඉතින් guys ඔයගොල්ලන්ට මේ පොඩක් කම්මැලි වෙයි guys වීඩියෝ එක මේ මං එන්න පොඩ්ඩක් ස්පීඩ් කරන්න. ඉතින් කොහොමද? ඉතින් guys මං ඌර දෙන්නෙකුට සෙට් වුණා. ඒ දෙන්නට දන්නවනේ. ටටා කියලා ගියා ඉතින්. කුඩා දරුවන් සිටිනවා නම් නැරඹීමේ වලකින්න. මුගේ මූණ බලාගෙන ගහන්න හිතෙන්නේ නැහැ බං. මේ මගේ ඉතින් ගහන්න තියලා බෑනේ. ඊළඟ අපි මැරෙනවා බඩගින්න හැදලා. හරි guys අපි යමු. විලේජ් එක හම්බුනොත් නම් හොඳයි. අතරකත් මම දන්නවා දැන් ඉස්සරට වෙන වැඩේ මම බොරුවට ගියා ගන්න. දැන් උතර විලේජ් එකක් තියෙනවා. වව් ලස්සනයි. විනාඩියක් දෙන්න පුදුම වෙන විලේජ් එකක්. හරි thank you.
ඉතින් ගයිස් මට ඔතන විලේජ් එකක් හම්බුණා. ඉතින් මම ඕක දැන් මම වීඩියෝ එකේ නම් මම ඔතන හෙන්නට පුදුම වුණා. හරිද? ප්ලේ කරනකොට. ඊට පස්සේ ඉතින් ගයිස් මම එහෙම ගියා. යනකොට ගයිස් හේබල්ට් එකක් තිබ්බා. මෙතන ගයිස් මට පොඩ්ඩක් මේ ටෝක් කරන්න අමතක කළා. සෝරි ඈ පොඩ්ඩක් ඉන්න. මම ඉතින් ගයිස් ඔය මාතල්ලගේ කඩ හිටියා. කඩ හිටියා. කඩර ගමන් ඉන්න ඉතින් ගයිස් තාම. අහන්නකො ගයිස් ඔන්න වැඩේ. ඔන්න ඔයගොල්ලන්ට ඉස්සරහට මං කියයි ඔය කතා. අහගන්නකො. ඊට පස්සේ බලන්නකො වැඩේ. ඉන්නෝ මං ඕගොල්ලන්ට කියන්නේ. මම මේ හේබල් ටික දිහා බලාගෙන හිටියා. ඔය ඉස්සරහ තියෙන හේබල් ටික නම් මං හිතලා ගලවගත්තේ. මම කලින් තිබ්බ හේබල් ටික දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ එකපාරට විලේජ් කෙනෙක් ඇවිල්ලා කියනවා ක්‍රේසි කැට් පුතේ ඔය ටික ගලව ගන්න ඔයා පවුනේ කියලා. මට පුදුම විතර අපේ අම්මට අද දුකක් කොහෙද මුට ගාව කියලා. මම ඉතින් කිව්වා නේ එහෙම හරි නෑනේ අංකල් මමත් මේ විලේජ් එකට අලුත් පොරන්නේ. තව ටික කාලයක් ගියාට පස්සේ දැන් ඕගොල්ලොන්ට මගේ වහල් සම වෙන්න මේ මගේ යටතේ රැකියා කරන්න වෙනවනේ. ඒ හින්දා ඉතින් ඕනේ නෑ කිව්වා. අනේ මොකටද පුතේ? ඕ ටික ගලව ගන්න කිව්වා. මම ඉතින් ගලවගත්තා. එහෙම තමයි. බොරු නෙවෙයි. ඇත්තටම කියන්නේ. අයියෝ ගයිස් කෑම හැමතැනම මට ගලව ගන්න හිතෙනවා. ගලව ගන්න නෑ ඉතින්. යමු අපි ඇවිද යමු ප්‍රේමියේ. බල්ලෙක් කෑ ගැහුවනේ බා. බල්ලෙක් කෑ ගැහුණාද? ගයිස් මෙතන කන්දක් තියෙනවා. මෙතන මේ කන්ද උඩ ෆ්ලැට් වුණොත් හොඳයි. එතකොට අපිට මේ කන්දගේ මේ අපේ බේස් එක හදාගන්න පුළුවන් වෙයි. අය දන්නවද මේ එතකොට විලේජ් එකක් පේනවා. අනේ මේ වටේ තියෙන view එකත් හොඳට බලන්න පුළුවන් නේ. බලමු මේකට ස්ටෝන් බයම් එකක් වගේ තිබ්බොත් නම් අවුල් මේ හදන්න බෑ ස්ටෝන් බයම් කැතයිනේ. ස්ටෝන් බයම් වලට ආසයත් ඇති ඉතින්. ඒනට මං ආස නැහැ හැම ලොකුවට. මෙතන දැන් මේ කන්ද ළඟ තමයි මම වදයක් උනේ මේ ගලනවා තියෙනවා. මහා වදයක් වුණා ගයිස් ඒක නම් මේකලා හරි ඒකලා බලපංකෝ. ඕගොල්ලෝ පේන ඒකලා උතන ග්‍රැවල් පැච් එකකම ඒක නම් තිබ්බ ඇති අන්ත. හත්තිකේ ස්ටෝන් බයම් එකක්. ඒවන ගයිස් මෙතන view එක මෙතන හදිස්සියේවත් ප්ලේන් බයම් එකක් වගේ තිබ්බනම් නිකන් ප්ලේන් එකක් වගේ තිබ්බනම් බලන්නකො ලස්සන. හොඳ ලස්සනට හදන්න තිබ්බා බලන්න. ගවෙක් ඉන්නවා ඇලද පාරක් යනවා. අන්න අර හරියෙන් වගේ හදමු අර ගහක් තියෙන තනි ගහක් තියෙන පැත්තට. ඕ ඩ්‍රීම් දන්නවනේ ගැම්ම. ඩ්‍රීම් ගේ පුතා නෙමෙයි නෑ ඒක ඉල්ලාස් කරගනිමි. අදාළ නෑ. අපි ගයිස් බේස් එක මේ හරියකින් හදාගමු. මේ හරිය වගේ දාගමු. අපි මේටි ක්ලියර් පාරක් දාගමු. ඉතින් ගයිස් මම මේ සර්වයිවර් ගයිඩ් එකේ මේ CS එක විදියට ගේමකට දැන් මම ඉදිරියට වෙන්න තියෙන දේවල් ටිකක් කියන්න. හරිද බලාපොරොත්තු සිටින්න. දෙවෙනි එපිසෝඩ් එකේදී අපේ මේ කියන්නේ මේන් හවුස් එක හදා ගන්න අවශ්‍ය කරන හැම භාණ්ඩයක්ම අපි හොයාගන්නවා. තර්ඩ් එපිසෝඩ් එකේදී අපි අපේ ගෙදර හදමු. එතකොට අපේ ෆෝර්ත් එපිසෝඩ් එකේදී අපි පුළුවන් නම් ඩයමන්ඩ් වලට යමු. ඩයමන්ඩ් ඒ කියන්නේ අපේ මේන් ගෝල් එක තර්ඩ් එපිසෝඩ් එකේදී අයන් කේව් මයිනින් යමු. අපේ මේන් ගෝල් එක ඇවිල්ලා අයන් මේ අයන් ආමර් යන එක අයන් ෆුල් ටූල්ස් and ෆුල් ආමර් යන එක. අපේ සෙකන්ඩරි ගෝල් එක තමයි මේ ඩයමන්ඩ් එක. රාත් වෙනකොට අපි නිදාගමු විලේජ් එක ගෙදරකට ගිහලා මේ තියෙන හොඳ ගෙදර. අයියෝ මොකද්ද බම් මේ? ෂෝ කාලෙත් අපරාධ. හරි කමන්න අබ්බේකට ගිහලා නිදාගමු බලපන්. අච්චර ලොකුනත් ඒකේ මොනවද තිබ්බ කියපන් බලපන් මේ පොඩි ගෙදර තියෙන හොඳ ඉදක්. නිදාගමු සැපේ. මෙන්න මේ අශ්ව නම් මට පෙන්වන්න බෑ ගයිස්. ඒක නිකන් ගේම් එකේ බග් එකක්ද දන්නේ අනේ මන් දන්නේ. ගේම් එකේ ක්‍රියේටර්ස්ලා හිතලා කරපු දෙයක්ද දන්නේ. මම කටත් රිදෙනවා දැන් නම් කියවලාව. හංග එකත් අඩුයි. මේක කන්නෙත් නෑනේ මෝඩයා. මේක කියන්නේ මං තාම මෝඩේ. අයියෝ සල්ලි. අපි ගස් මේ හරියෙන් අපේ මේ හරිය නෙවෙයිනේ. අන්න අර හරිය. අන්න අර හරියෙන් මේ එඩ බේස් එක හදාගමු ශනිකව. ෆර්නස් එක ක්‍රාෆ්ටින් ටේබල් එක ඇඳ. අයියෝ ඇඳ ගලවගෙන නෑනේ. දැන් ආයෙ යවන්කෝ. ඉතින් ගස් කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ තාම ඔය subscribe බටන් එක ඔබලා නැත්තම් දැම්ම ඔබන්න.
බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝ හොඳ නම් ලයික් පාරකුත් දාන්න. අනේ නිකන් තියෙන බටන් එක නෙවන් ඕක බල දාන්න කම්මැලි වෙන්න එපා. පුළුවන් නම් සෙරප්පුවෙන් ගහන්න. හැබැයි හදිස්සියත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක කළු වෙලා ගියොත් මන්නන්නේ නැහැ. මේ ගෙදර මෙලෝ රහන්නේ ගයිස් වැඩක්ම නැහැ. මට වෙන්න බෑ. මේක තමයි හොඳ ගෙදර බට. මේ ගෙවල් වල සාමාන්‍යයෙන් ගයිස් මේ මෙන්න මේ ගෙදර මේ මම කිව්වේ වාසනාගත ගෙදර. මේ ගෙවල් වල සාමාන්‍යයෙන් ආම්බ තියනනේ ලෙදර් ආම්බ වගේ. බලමු පොඩ්ඩක් චෙක් පාරක් දාමු. ෂුවර් ගන්න නෑ බලමු. ඔය තියෙන්නේ. ඉතින් ගයිස් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මට ඉතින් බ්‍රෙඩ් එක ගන්න මතක වෙලා. දැන් ඕගොල්ලෝ හරි මොකටද බං බ්‍රෙඩ් ඔය ඔච්චර හේබල් තියාගෙන ඉන්නේ. ඇත්තනේ බං. මටත් පිස්සු. එයි මං එහෙම කිව්ව මං දන්නේ නැහැ. ඔයාලා ඩ්‍රීම්ගේ බෝඩ් කච් එක කරලා තියෙනවද? මං කරලත් නැහැ. කරන්න ආසාවකුත් නැහැ. එයි මං ඇහුවේ. මං දන්නෙත් නැහැ. හරි ගයිස් අපි ඉම්මන්ට සවලක් හදාගමු. සවලක් හදාගෙන ඉවර වෙලා මේ ඩර්ට් එකක් ගලවගමු මෙතනින්. වැඩි ස්පීඩ් පාරක් දාන්න. බලමු ගයිස් අපිට මේ ස්ටැක් එකක් කඩා ගන්න පුළුවන් වේද කියලා. බැරි ඒ වගේ බලමු කොහොමද මේ සවලක ඩියුරබිලිටි එක. කැඩේ. ෂුවර් මේ ටික කඩලි වෙද්දි කඩනවා. අනාවේ කියන්න බලපන් ඈ. බලපන් බ්ලොක් එක කඩලි වෙද්දි කැඩෙනවා. මේක කැඩෙද්දි කඩ ඉවරයි. මං කිව්වේ දන්නමනේ මං දෙයක් කිව්වම අපි අපේ බේස් එක හදාගමු ෂෙනිකව හදාගමු අපේ බේස් එක. ඉතින් ගයිස් කිව්වනේ කලින්ම මං එහෙම ලස්සන බේස් හදන්නේ නැහැ ගයිස්. පොඩියට ස්ටාර්ට් විදියට බේස් එකක් හදාගන්නේ. හදාගනින්කෝ මං ඉන්නට. අර බැටල් මොකද එක බලපන් ගේ හදනකොට මිනිස්සු බලන් ඉන්න හොඳ නැහැ. ඌ මිනිස්සුනේ වෙනම හත කමන්නේ මොකෙක් වුණත් බලපන් ගෙදර ඉස්සරහ ඇවිල්ලා තනකොළ කනවා. මට ඉතින් වීඩියෝ එක ඇතුළතදී ඔක එච්චර ගාණක් කියන ඔකට දෙනව නැත්තම් මම දැක්කද? වැඩ දාන්න ගියාම තමයි බලපන්. හැකියාව තමයි හැකියාව. නැත්නම් ඒවල් හැදීමේ හැකියාව. ඉතින් ගයිස් ඒ ඇස්සෙදි හෙඩ්ෂොට් එකක් දුන්නා. නෑ ආයික දාන්න නෑ ඔයගොල්ලන්ට. නෑ සම වෙන්න. එහෙම හිතන්නේ මෙතන බ්ලොග් එකක් මිස්සුන එකක් අපි කඩාගමු. ජනේල් ටික උද්දාගමු නැත්තම් ගෙදර අඳුරන්නේ බා. යාසි මාගොල්ලේ කැස්සුකුත් හැදිලා. හරි ගයිස් මේ අපි දැන් දොරක් ගහගමු. ඇත්තටම කිව්වොත් ගයිස් මේක මහා එපා වෙනවා ගයිස්. මොකද කිව්වොත් මේ රෙසිපි එකකින් අඩුම දොරවල් මේ ඩෝ දෙකක්වත් දෙකයි දෙන්න ඕනේ. මේ මොකද මේ තුනක් දෙන්නේ? මොජාන් එකන් හදන්නෙම අපි විනාශ කරන්න බලපංකෝ. මොජාන් නේ මේක නා ක්‍රාෆ්ට් මෙන්නේ බං අයියෝ මයින්ක්‍රාෆ්ට් නෙමෙයි බං ක්‍රාෆ්ට් මෙන් බං. මට මතක නෑනේ කවන්නේ. මයින්ක්‍රාෆ්ට් වගේනේ. අපි හිමිතාගෙන් ගමෑ මේකට මයින්ක්‍රාෆ්ට් හිතා ගන්න කොගොල්ලෝ. මයින්ක්‍රාෆ්ට් නේ හැබැයි ක්‍රාෆ්ට් මන්. කවන්නේ එහෙම කියලා සැලෙන්න එපා මල්ලි. ඔන්න දින අපේ සුන්දර ගින්දර ගෙදර. කොහොමද දැක්කම යම්ම අස්සරනේ. අස්සරනේ. ඕගොල්ලෝ කියන්නේ නෑ ලස්සන කියලා මම දන්නවා. ලස්සන නැත්තම් කියපන් බා. අන්තරා වෙන්නේ ලස්සන නැහැ කියලා මම දන්නවා. කවන්නේ. සැරෙන්නේ. සැරෙන්න කිව්වෙත් නෑ. අයියෝ සල්ලි. මොකද කරන්නේ? මේ තියෙන ගෙදර ඉතින්. මොකද කරන්නේ? මොකද මම කරන්නේ දැන්? ඉරාට. ඌ වටපිට බලනවා විතරනේ බා. මොකද මම මේ කරන්නේ?
හරි එහෙනම් guys ඉතින් ආදර වීඩියෝ එක ඇති කියලා හිතෙනවා මට. එහෙනම් friends ආය හම්බෙමු වෙන වීඩියෝ එකකින් එපිසෝඩ් 2 එකෙන් හම්බෙන තුරු ඔබ සැමට goodbye. මං ගියා මේ ක්‍රේසි කැට්